හරි අද මේ පැටර්න් එකක් තමයි කියලා දෙන්නේ යන්නේ. Today I am going to teach you a pattern. විශේෂයි මේක අපි භාවිතා කරන අර කෝ කියන එක. කෝ කියලා කියන්නේ සිංහලෙන් ඒ කියන්නේ මෙහෙමයි. will you සමානයි කෝ කියලා දාලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරි. අපි කියනෝනේ අර දැන් මේකේ උදාහරණයක් ගත්තාම speak will you කියලා කියන්නේ කතා කරන්නකෝ කියලා. කතා කරන්නකෝ අනේ කියලා කියන්නේ අන්න ඒ වගේ. ඒ කියන්නේ අපි කාරුණික ස්වරූපයෙන් යමක් ඉල්ලනවා වගේ. අපි අමුවට සිංහලෙන් කියනවා. එක එක පැතිවලක කියනවා. කතා කරන්නකෝ අනේ. ඒ කියන්නේ ඔයාට කියන එක කියන්නේ ඒක මෙතන you දාලා දෙන්න. ඔයාගෙන් අපි රික්වෙස්ට් එක කරන්නේ නේද? අපි ඒ රික්වෙස්ට් එක කරන්නේ එයා දාලා කෙනා ඉන්නවා. එතකොට ඉස්සරහා ඉන්නවා. එයාට තමයි කෙනෙක් තමයි you දාලා තියෙන්නේ. එතකොට ලැන්ග්වේජ් එකේ ප්‍රේස් එක කියන්නේ පැටර්න් එක හැදෙන්නේ මෙන්න මෙහෙම. speak will you කතා කරන්නකෝ අනේ අන්න එහෙම තමයි හැදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සෙන්ටෙන්ස් එකක් මේ ප්‍රේස් එකක් හරි මොකක් හරි ගත්තාම පැටර්න් එකක් ගත්තාම හොඳට අපි බලන්න ඕනේ කොහොමද මේක හැදිලා තියෙන්නේ කියලා. ෆෝම් වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතන සමානයි මේ will you ඔක්කොම සමානයි. වෙනස් කමක් තියෙන්නේ මෙන්න මේවා. දැන් ඒවා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කොටස අයිති වෙන්නේ ක්‍රියාපද කොටසට. ඒ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙනවා ස්පීච් පාර්ට් කියලා. එහෙම නැත්නම් වර්ඩ් ක්ලාසස් කියලා තියෙනවා. අන්නේ වර්ඩ් ක්ලාසස් ගොඩේ මෙන්න මේ කොටස අයිති වෙන්නේ ක්‍රියාපද කියන කොටසට. ඒ කියන්නේ verbs කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. එතකොට මෙතන මෙයාලා ඇප්ලයි කරලා තියෙන්නේ ඒ වගේම also we can apply අපිට ඇප්ලයි කරන්න පුළුවන් අපිට මෙතෙන්ද දාන්න පුළුවන් ක්‍රියාපදයක් මූලික ක්‍රියාපදයක් තමයි දාලා තියෙන්නේ. එහෙම දාලා අපිට මේක හදා ගන්න පුළුවන්. අපිට ඕනේ එකක් මෙන්න මේක විතරයි බේස් කරගන්න ඕන. ඉතිරි ටික හදා ගන්න පුළුවන්. ක්‍රියාපද ටිකක් තමයි අපි ප්‍රැක්ටිස් කරලා මතක තියාගන්න ඕනේ. right. මේ දෙවෙනි go will you go කියන්නේ යන්න. එතකොට යන්නකෝ අනේ කියලා කියනවා. අපිට එහාට මෙහාට කියලා දාන්න පුළුවන් නේ. come will you එන්නකෝ come will you come here will you මෙහෙට එන්නකෝ go there will you එහෙට යන්නකෝ මේ go there will you go there එහෙට යන්නකෝ will you come here එතෙන්ද දාන්න පුළුවන් here will you මෙහෙට එන්නකෝ drink will you බොන්නකෝ අපිට කියන්න පුළුවන් මෙන්න මේක බොන්න කියලා මේක බොන්නකෝ කියලා drink this will you මෙතෙන්ද ඇප්ලයි කරගන්න පුළුවන් ඒ අදාළ අලුත් අපිට දාන්න පුළුවන් වචනේ drink this will you eat will you කන්නකෝ eat ඔයාලා something මෙතෙන්ද දාන්න මොනවා හරි තියෙනවා නම් if you have something මොනවා හරි දෙයක් තියෙනවා නම් මෙතෙන්ද ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් you can apply here eat will you කන්නකෝ take will you ගන්නකෝ අන්නේ වගේ දැන් වෙනස් කරන්න ඕනේ අපි අලුතෙන් දැනගන්න ඕනේ මෙන්න මේ කොටස තමයි අපි දැනගන්නේ. ඒ කියන්නේ මේක අයිති වෙන්නේ ක්‍රියාපද කොටසට. ක්‍රියාපද කියන කොටසට තමයි මේක අයිති වෙන්නේ. එතකොට මම නිතරම කියන්නේ ලැන්ග්වේජ් එක ඕගොල්ලන්ට අල්ල ගන්න පුළුවන් 100ට ගත්තාම ඒකෙන් 70ක් විතර around 70% ඔයාට කවර් කරගන්න පුළුවන් ක්‍රියාපද. ඒ කියන්නේ මෙන්න මේ verbs කියන word class එක දැනගෙන හිටියා නම් ඉතුරු 30 ඉතුරු word class වලකින් අල්ල ගන්න පුළුවන්. මෙන්න මේ කොටස. එතකොට 70යි 30යි 7යි 3යි කියන රේෂියෝ එකේ තිබ්බහම අල්ල ගන්න පුළුවන්. right. එතකොට මේ වගේ තමයි. එකක් තමයි අපි ප්‍රැක්ටිස් කරලා මතක තියාගන්න අනිත් ඒවා මේ ඇප්ලයි කරන්න තියෙන්නේ අදාළ කාරණාව word class එක especially word class එක ඔක්කොම sentence pattern ගත්තාම word classes තමයි තියෙන්නේ